කොමුතින් කට්ටට ඔන්න ඉතින් අද දිග වීඩියෝයක් ගෙනවා දිග වීඩියෝ එන්න කියන්නේ කියලා කිව්වින්ද මට දවස් 5ක් විතර වීඩියෝ දාන්නත් බැරි වුණා. හරිද? මම ඒකට හේතුව කමියුනිටි පෝස්ට් එක දාලා තිබ්බා. හරි. අපේ මෙන්න මෙයා මම පොඩක් ගත්තා මේ මට අර කුකුලා වල්ලන්න මෙන්න මෙයා ඕනේ. හරිද? මයි ගාව මට බෙරි එකතු කරන්න මෙන්න මෙයා ඕනේ. මොකද මයි ගාව බෙරි අඩුයි. හරිද? දැනට බෙරි තියෙනවා. හරි දැන් මම මේ හොයන්න මචං කුණු වෙච්ච මස් කාගාව හරි තියනවාද කියලා මම ගානක් අපිට එනම් කුණු වෙච්ච මස් ටිකක් කුණු වෙනකන් ඉන්න වෙයි වගේ එකක් තියෙනවා මෙයාගාව ගන්න. ඉතින් මම මයි ගාව තියෙන මස් ටිකක් ස්ප්ලිට් කරලා දාගන්නම්. එතකොට ඒ ටික ඉක්මනට කුණු වෙයි. මේ ටිකක් දාගමු. ඔය ටිකක් දාගමු. දැන් අපි එතකන් මොකද කරන්නේ? මෙයාට සැන්ඩල් එකක් හදන්නත් ඕනේ මචං. හරිද? සැන්ඩල් එකකුත් නැහැ පොරට. මොකද මම මේ තාම අලුත් ගේම් එක අලුතෙන් පටන් ගත්ත ගමන්නේ. ඒ කියන්නේ මේක විනාඩි 7ක් ඉන්න ඕනේ නේද මේ ටික යනකම් මේ කුණු වෙලා යනකම්. මෙයාගෙන් දැන් අපිට දැනට කරන්න දෙයක්වත් නැහැ. සැන්ඩල් එක බලමු මෙයාගේ. සැන්ඩල් එක අන්ලොක් සැන්ඩල් එක ඕනේ. හයිඩ් 140ක් ඕනේ. අපිට මරන්න වෙනවා කට්ටිය. මම ගාදනට කට්ටිය මරන්න ඩයිනසෝ කෙනෙකුත් නැහැ. මොකද කරන්නේ? මෙයාගේ පිටේ තමයි යන්න වෙන්නේ. යංගවන් කරුවලයි ඉන්නවත් දන්නේ නැහැ. ඉන්නවා මේ පේන්නේ මේ කරුවලේ ඩයිනසෝර්ලා මරන්න නෙවෙයි. අපි යම් බාන්න මේ පැත්ත කවුද ඉන්නේ කියලා බලන්න මරන්න. කරන්න කවුද ඉන්නේ? වලියකට අවුර එනවා. ආපෝ මෙයා පස්සෙන් එනවනේ. ඉතින් දැන් මූව තියලා ඉන්න බෑ. පස්සෙන් යනවා. අය කිල්ලෝ මූව පස්සෙන් මේක අයින් කරලා එන්න ඔය මෙහාට. එනවා නේද පිටිපස්සේ? එනවනේ. අයියෝ නේ. අන්න හරියට. S2 පේන්නේ නැතුවද පොට්ටේ තුවද? හරියට. දැන් ඉතින් මම මේ පොඩි සත්තු මරනවා මං ඉන්නේ. මට හැම එකද කරන්න. ඩොඩු වල හොයාගෙන මරනවා. ඔළුවට එකයි සමහර උන්ට. ආතල්ල. ආවේ මංගේ ඔළුවට එකයි සමහර උන්ට. මට ඇරෝ එකක් හම්බ වෙනවා. හරි. ඉඩට ඉන්නේ. හරි. දැන් අපිට බැයිද මේ නැත්තම් බඩගින්න ඉඳලා තියෙන පව් දීපු මං කෑවා. යාව මරුවොත් එහෙම එයාට මරමුද? යාව මං ඉන්න ලෙවල් එකත් එක්ක යාව මරන්න බෑ. නැත්තම් මම මරලා. මම යාව තාම ඩයිනෝ කෙනෙක්වත් නැහැ හරියට. ඒ තියන්නත් හිතනවා මට. තිබ්බොත් එහෙම මට යන එනමක් නැති වෙන්නේ බයයි. අර පිස්සුවක් කියලා කෑ ගහලා යමු ඉස්සරහට. හරි කවන්නේ අපි මෙයාට තියන්න නැතුව යමු. ඉතින් මට යාට ගහන්න බැරි වුණාට මේ අපිට එම් කරපු යාට මෙයාට ඕඩර් එකක් දෙන්න පුළුවන් නේද? අරයට ගහන්න කියලා. බලමු. behavior හරි following අපි විසිල් එකකින් ඕඩර් එකක් දෙන්න පුළුවන් නේද මෙයාට ගහන්න කියලා. බලමු දීලා. යා ගහයි තන්නේ. මං හිතනවා මෙයාට ගහගන්න පුළුවන් ඒ කියලා නේ. අරයා ලෙවල් තියෙනවනේ. හරි. ඇටැක් ටාගට් අන්න හරි. හරි. ඔක්කොම ටික යාට ගහනවානේ. හරි. යාව මරා ගන්න පුළුවන් නේ. පුළුවන් නේ. පුළුවන් වෙයි නේ. යාව මරා ගන්න පුළුවන්. මට අර අය අපේ ඩිලෝපසෝරස් නෑ නේ අය නෑ තව ඉන්න ඉවරයි. මම ගිහිල්ලා හැම ටික ගමු. මට පුළුවන් ද ඔයාලට හැම ටික දෙන්න ඕගොල්ලෝ ඔය කරන වැඩේ නවත්තලා ඔක්කොම දුවන්න එපා. ඒ දුවන්න මටත් ගහන්න දෙනවා. නෑ අපේ මේ මෙයාගාව තියෙනවද දන්නේ නැහැ නේද? මෙයාගාව නැතුව ඇති. අපේ ඩිලෝපසෝරස් ගාවත් ඇත්තේ නෑ. දැන් ඩිලෝපසෝරස් ගාවත් ඕනේ මස් කන්න ජාතියක් නෙවෙයි.
ගානෙත් තියෙන්නේ. එයාගාව 31ක් තියෙනවා. අපි එකයි එක කාරගෙන යකෝ වත්ත කරන්නේ සනිට් එක හදාගන්න තව අපිට සත්තු ටිකක් මරන්න වෙනවා. ඇයි පටේට දුවන්නේ මොනවද උඩ ඉඳන් කුරුල්ලෙක් ගහලා පේන්නෙත් නෑ කරුල්ල ඉන්න කුරුල්ලා. ඒක වැඩන්නේ අපිට ඒ උන්වේ කරගන්න. අපි පොඩ්ඩක් නිදාගමු වෙලි වෙන්න. මොකද මේ පුළුවන් නිදාගන්න පොඩ්ඩක් නිදාගමු. මොකද අපිට දැන් සත්තු හොයන්න බෑ මේ කරුවල. ඒකින්ද උදේ වෙනකන් ඉන්න ඕනේ. හරි දැන් අපි යන් සත්තු වරන්න. දෙම්මජන් ඉතින් අපි ට්‍රැප්පයක් ගහගන්න නර කුලා අල්ලගන්න හද ගැනෙ බඩුටික හදනකමතම ට්‍රැප්පෙක් ගන්න. මං ගිල්ලිවරලා ඉතුරියත් හදාගෙන ඉන්නම්. ඔගොල්ලු ට්‍රැප්පෙක් ගානක බලාගන්න තන්න ඇති ඇති. අප මේඩියත් මේදර ප්ලේස් කරගමු මෙතනින්. ඉතින් මට කියන තියන්නේ චැනලෙකට අලුත් කට්ටිය චැනලේ සස්ක්‍රයිබ් කරලා බලන කට්ටිය මන් දන්නවා 190ක සස්ක්‍රයිබ් කරන්න කරුණ කරලා සස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාලා හොඳ නම් කමෙන්ට් එකකුත් දාන්න. නැත්තම් බැනලා හරි කමෙන්ට් එකක් දාලා යන්න එච්චරයි. හොඳ නැත්තම් මොකක් හරි බැලලා හරි දාපන්. ඉතින් මේ විදිහට ට්‍රැප් එක ගහගන්න උඩටත් ගහන්න ඕනේ. හරිද? මොකද නැත්තම් උඩින් පයින්නවා කාලා කන්නිය. හරි ඉතින් දැන් අපි ට්‍රැප් එක නම් ගහලා ඉවරයි. මේ මෙතනට පොඩ්ඩක් උඩ වැරදුනා. ඒක කඩමුද එපා. කඩන්න බෑ. ඕනෙත් නෑ කවන්න. කඩලා දාමු. නැත්තම් කැතයි. කඩලා දාලා අපි මෙතනට අවුලෙන් එකක් ගහන්න වෙනවා ඉතින්. ආය හදන්න වෙනවා අවුලෙන් එකක්. අපි ඒක හදමුකෝ. ඉතින් මට දැන් දවසක් හැර දවසක් වීඩියෝ ගොඩක් කාවට දාන්න වෙන්නේ. දානවා නම් පොඩි පොඩි වීඩියෝ දාන්න වෙන්නේ. හරිද? එහෙම දාලා වැඩකුත් නැති එකේ. මන් දවස් 3න් 3ට වගේ පොඩ්ඩක් මේ වගේ දිග වීඩියෝ දාන්න බලන්න. හොඳයි. මොකද දවසින් දවසට නිකන් වැඩක් නැති වීඩියෝ දානකට වඩා මේක හොඳයි. එතකොට මට ගේම් එක ගහන ෆුල් ටයිම් එකම ඔයගොල්ලන්ට රෙකෝඩ් කරලා ඒකේ ඕනේ තැන විතරක් දාන්න පුළුවන්. හරිද? හරි ඉතින් දැන් මේක මෙතනින් ප්ලේස් කරගමු. මේ විදිහට මේක ඉතින් කරන්න ඕනේ නැහැ. ඔයාලට මේ මම කැතින්ද එහෙම කරේ. හරිද? ඉතින් දැන් අපිට තියෙන්නේ මෙතෙන්ට අපේ කුකුලාව ගේන්න. තව දෙයක් අමතක වුණා. ඉතින් අපි මෙතෙන්ට එන්න පොඩි පඩිවැලියක් වගේ එකක් ගහන්න ඕනේ. ඒක මට අමතක වුණා ගහන්න. හරි. දැන් ඒක අපි ගහගමු. ඒක නම් ලී වලින් තිබ්බාම හරි. මොකද මේක කඩන්න එන්නේ ඩයිනෝ එල. දැන් අපිට තියෙන්නේ අරයව ගෙන්න ගන්න. ඉතින් මෙන්න ඉන්නවා කුකුලා. ඉතින් මූ කුකුලෙක්ගේ ඩයිනෝ කෙනෙක්ගේ එකතුවක් වගේ මට නම් පේන්නේ. ඔයගොල්ලෝ කොහොමද දන්නේ? අපි එකක් ටැග් ගාලා දුවන්න ඕනේ. මොකද කියනවා මේ උන්ට මන්තරම් ස්පීඩ් එකක් තියෙනවා. මූ අනිත් ඩයිනෝ වලට වඩා ස්පීඩ් මගේ පස්සෙන් එනවා. මං කොච්චර වේගෙන් දිව්වද කිව්වට දැන් එනවත් දන්නෙත් නෑ. හැබැයි බලන්න ඕනේ ඒකත්. මොකද මං තනියෙන් දුවනවත් දන්නේ නෑනේ. පොඩ්ඩක් අපි ගිහිල්ලා බලමු. මෙතන නෑ දෙමු පොඩ්ඩක්. අන්න ගිහිල්ලා. මංගේ මෙතෙන්ට එනකන් ඇවිල්ලා ඉතින්. ඒක ෂොට් එකක් ගහුවා. දුන්නේ නෑ බං ඒක. ඒක අන්න දුන්නේ. දැන් යා දැන් තියෙන දුවන්නේ. මේ වතුර හරියදී උඹට ඩැමේජ් කරොත් තාම මොකද? අපි ස්ලෝ වෙනවා මේ වතුර. මං කිව්වේ මේ ගහනවා අයියෝ. ඉන්න. හරි යන්න දෙන්න. අම්මෝ යන්තම් බේරුනේ. හරි තවුස කොටුණා පූරුවා. මෝඩයගෙක් දැන් ගිහින් ඉතින් උට තියන්න තමයි. හරි ඉතින් එයා ඩවුන්. දැන් අපිට තියෙන්නේ එයා ඉන්වෙන්ටරි එකට දාන්න
බෙරිස් මං දන්නේ දෙන කන්න බෙරිස් ඒ බෙරි තියෙනවා මට මතක තිබ්බා අපි ලෙවල් අප් එක දාගනිමු හරි දැන් අපි ගිහිල්ලා අපේ ඩයිනෝගෙන් බෙරි ටික අරන් යමු ආගාව තිබ්බ වගේ මට මතකයි බෙරි ආගාවද ආගාවත් තියෙනනේ දෙන්න මට ඔය බෙරි ටික හරි ආගාව තියනද මෙතන ඔය ටිකක් දෙන්න මට හරි දැන් අපිට නාකොටික් ඕනේ නාකොටික් ටික ගත්තා මොකද මෙයාව නිදි කරවලා තියාගන්න එපා ඉන්න නාකොටික් ටික අරගෙන දැන් අපි යන් ආයේ එයාට දාන්න මේ ටික එතකොට එයා ඉක්මනට ටේම් වෙයි මම දන්න විදිහට නම් නාකොටික් 100ක් 130ක් විතර ඕනේ මෙයාට ටේම් කරගන්න නම් මෙයාට කොහොම වෙයිද දන්නේ නැහැ මෙයා ලෙවල් 22 ඉඳලා මේ ටිකක් අවුම අපි හරි අපි තියෙන දැන් ගිහින් මෙයා ටීම් වෙනකන් ඉන්න ඉතින් කිව්වාගේ මම නාකොටික් ටික මතේ වුණා මම මේ දැන් යාට තව නාකොටික් ටිකක් දාන්න කියලා තමයි යන්නේ මේ ටිකක් දාමු මොකද අර 70න් දැන් 8යි ඉතුරු හරි අපි මෙයාට මේකෙන් ටිකක් අවුම් නැත්තම් ඉවරයි මෙයා නැගිට්ටොත් එහෙම අපරාදේ ඉතින් අරට තව නාකොටික් කොනලා මම මේ කළු පාට බෙරිස් හොයන ගමන් ඉන්නේ මම මෙයාට කොහොම හරි සැනල්ල හදාගත්ත සත්තු ටිකක් මාරලා අපි දැන් ඉතින් මෙයාට නාකොටික් ටිකක් හදලා ආයෙ ගිහින් දෙමු හරි මෙයාට තව පොඩ්ඩයි තියෙන්නේ ටීම් හරි ටීම් මුට දාම් කුකුලා කියලාම දාමු නේද ඉතින් මොකවත් කුකුලෙක් කරගෙන කුකුලා එහෙමයි කුකුලා හොඳයි දැන් අපිට මේ ටික කඩන්න වෙයි මෙයාව ගෙනියන්න කඩන්න දුකෙත් බෑ කවන්නේ අපි මේ ටික කරලා දාමු කැඩුවා කැඩියන්කෝ කැඩු එන්න පුළුවන් දැන් ඔයාලට බලමු එන්න පුළුවන්ද බෑනේ හිර වෙලා ඉන්න අනිත් ඇත් කඩන්න වෙයි මොකද්ද මං උතනින් එන්න වෙයිද කඩන්න අතාරලා අනිත් ඇත් කඩන්න වෙයි වගේ ඒකත් කරලා අපෙන් එන්න පුළුවන් නේද එන්න හරි ඉතින් අද වීඩියෝ ඉවරයි හැමෝම channel එක subscribe කරලා like එකක් දාගෙන යන්න වීඩියෝ එකට බැලලා හරි කමෙන්ට් එකක් දාගෙන යන්න